ඉතින් කොහොමද යාළුවනේ? ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අද ඇන්තෝරියම් වීඩියෝ එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. ගිය සතියේ මම පොරොන්දු වුණා ඇන්තෝරියම් පැලයක් නිවැරදිව හිටවන්නේ කොහොමද කියලා මගේ ක්‍රමයට ඔයාලට කියලා දෙන්නම් කියලා. ඉතින් ඒ පොරොන්දු ඉෂ්ට කරන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ගිය සතියේ මම දාපු ඇන්තෝරියම් පැලයක් කොහොමද කට් කරගන්නේ කියන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාලා ඇති. ඉතින් ඒ ලින්ක් එකෙන් ගිහින් ඔයාලටත් පුළුවන් වීඩියෝ එක බලන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔන්න ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දකින්නේ සතියකට පස්සේ වුණාට මම මේ පැලේ හිටව ගත්තේ නම් ඒ පැලේ කට් කරපු දවසක තමයි. ඉතින් ඇන්තෝරියම් පැලයක් හිටව ගන්න මාධ්‍ය විදියට ඕනම කෙනෙක් පාවිච්චි කරන මූලිකම දේ තමයි පොල්ලෙලි කියන්නේ. ඉතින් ඊට අමතරව මේ වගා මාධ්‍ය සකස් කරගන්න වැලි, බොරළු, කරදහයියා, අඟුරු වගේ දේවලුත් සමහර අය යම් යම් ප්‍රමාණවලින් මේ වගා මාධ්‍යයට එකතු කර ගන්නවා. නමුත් අපි ඇන්තෝරියම් වගා කරනකොට භාවිතා කරන මාධ්‍ය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මොකද එක් වගාකරුවෙකුට සාර්ථක වෙච්ච වගා මාධ්‍ය තවත් කෙනෙකුට අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා විවිධ වගා ක්‍රම අත්හදා බලලා අපිට ගැලපෙන සුදුසු වගා මාධ්‍ය මොකක්ද කියන එක අපිටම අත්හදා බැලීමෙන් තමයි හොයාගන්න වෙන්නේ. ඉතින් ඇන්තෝරියම් පැලයක් නිවැරදිව හදාගන්න මම භාවිතා කරන වගා මාධ්‍ය තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මෙතෙන්දී මම වගා මාධ්‍ය විදියට හොඳින් කහට ඉවත් කළ කුඩාම ප්‍රමාණයේ පොල්ලෙලි කැබලි සහ හොඳින් සෝදලා මඩ ඉවත් කරපු වැලි තමයි මිශ්‍ර කරලා මේ මාධ්‍ය සකස් කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මම මෙතනදී මේ පැලවල මුල් ඉක්මනින් අද්දවා ගන්න අවශ්‍ය නිසා වැලි වැඩිපුර මේ මාධ්‍යයට එකතු කරගෙන තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මම මේ පොල්ලෙලි වල කහට ඉවත් කරගන්න වතුර දාලා වතුර මාරු කරමින් දින කිහිපයක් තියලා පොල්ලෙලි වල කහට ඉවත් කරගන්න ක්‍රමය වගේම සමහර වෙලාවට පොල්ලෙලි වතුර දාන්න නැතුව පොල්ලෙලි කපපු කැබලි තද අවුවේ දින කිහිපයක් වේලලා පොඩ්ඩක් පොල්ලෙලි පරණ වෙන්න තියලා තමයි මේ මාධ්‍ය සඳහා යොදාගන්නේ. ඉතින් ඇන්තෝරියම් වගාවට අලුතින් එකතු වෙච්ච අයට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ පොල්ලෙල්ලේ කහට කොහොමද අපි නිවැරදිව ඉවත් කරගන්නේ කියන එක. මේ හේතුව නිසාම පැල මැරෙන එක කොහොමද නවත්තගන්නේ කියන එක. ඉතින් ඒකට අත්‍යවශ්‍යයෙන්ම අපි කරන්න ඕනි දේ තමයි පොල්ලෙලි වතුරේ පොඟවලා හරි තද අවුවේ වියලා ගැනීමෙන් හෝ මේ කුමන ක්‍රමයකට හරි පොල්ලෙල්ලේ තියෙන අර අමු තද රතු කහට ගතිය ඉවත් කරලා මේ මාධ්‍ය සඳහා පාවිච්චි කරන එක. ඉතින් මේ විදිහට අපි පැලේ සිටුව ගන්නකොට පෝච්චියේ යට කොටසට මුලින් වගා මාධ්‍ය පොඩ්ඩක් යොදලා ඒ මත අපි පැලේ හොඳින් මුල් විහිදෙන විදියට තියලා වගා මාධ්‍ය නැවත ටිකෙන් ටික යොදමින් පැලය හිටව ගන්න ඕන. මෙතෙන්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි දේ තමයි අපි මේ වගා මාධ්‍ය තද කරමින් මේකට පුළුවන් තරම් උපරිම වගා මාධ්‍ය යොදන්නේ නැහැ. මොකද මේ මුල් වලට හොඳින් වාතාශ්‍රය ලැබෙන විදියට මේ පැලේ මුල් තද නොවන විදියට තමයි අපි ලිහිල් මාධ්‍යයක් විදියට මේ වගා මාධ්‍ය යොදා ගන්න ඕන. ඒ වගේම මෙතනදී අපි පැලේ උඩට වෙනකම්ම හොඳින් වැහෙන විදියට පැලේට වගා මාධ්‍ය යොදාගන්නෙත් නැහැ. මේ වගා මාධ්‍යට අපි වතුර යොදනකොට මේක ටික ටික තව පහළට බහිනවා. ඒ නිසා පැලේ උඩට වෙනකම්ම කොළ වැහෙන්න මට්ටමට වෙනකම්ම අපි වගා මාධ්‍ය යොදාගන්නේ නැහැ. ඒ වගේම මෙතෙන්දී අපිට මේ වගා මාධ්‍ය සඳහා ගිනිසීරියා වගේ කොළ වේලලා කුඩු කරලා ඒ ස්වල්පයක් මේ වගා මාධ්‍යයට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් රසායනික පොහොරක් විදියට ඔස්මොකෝට් ඇට කිහිපයක් මේ වගා මාධ්‍යයට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද පැලේ හොඳින් අපිට ඉක්මනින් වර්ධනය කරගන්න අවශ්‍ය නිසා. ඉතින් ඒ වගේම අපි මෙතෙන්දී
මේ පැලය සිටුව ගන්න භාවිතා කරන බඳුන ගැන කතා කරොත් පැලයට සුදුසු ප්‍රමාණයේ කුඩා බඳුනක් තෝරගන්න ඕන වගේම හොඳින් සිදුරු සහිත ජලය බැස යන ආකාරයේ බඳුනක් තෝරා ගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම ඔයාලට මේ වගේ කට් කරලා අපිට පැල ආපු බුෂ් එකකින් හිටවන්න පුළුවන් ප්‍රමාණයේ සයිස් එකට පැල ආවහම කොහොමද ඒ පැල වෙන් කරගෙන හිටවන්නේ කියන එක ගැනත් පොඩ්ඩක් මේ වීඩියෝ එකෙන් පෙන්වන්න ඕනි කියලා හිතුණා. ඉතින් මේ වගේ අපි කට් කරපු බොටම් කොටසකින් පැල අඟල් 2ක් 3ක් වන මට්ටමට ආවට පස්සේ අපිට පුළුවන් මේ පැල වෙන් කරලා වෙනම නැවත බඳුන්ගත කරන්න. ඉතින් බලමු අපි මේ විදිය බුෂ් එකකින් කොහොමද පැල වෙන් කරගන්නේ කියලා. ඉතින් මේ පැල හැම එකකම වගේ මුල් එකක් හෝ දෙකක් අනිවාර්යෙන් තියෙනවා. ඉතින් හොඳින් අපි බලලා ඒ මුල් කැඩෙන්නේ නැති වෙන විදියට පැලෙත් ආරක්ෂා වෙන විදියට අපි පැල ටික වෙන් කරගන්න ඕන. ඉතින් ඇන්තෝරියම් පැල අපිට හොඳින් බෝ කරගන්න නම් පැල කට් කරන්නම ඕනි කියන්නේ මෙන්න මේ නිසා. බලන්නකෝ මේ බොටම් කොටසෙන් පැල 5ක් විතර මේ පඳුරේ ඇවිත් තියෙනවා. ඉතින් අපි මේ විදියට පරිස්සමට මේ පඳුරෙන් පැල කිහිපයක් වෙන් කරගෙන බලමු. ඉතින් බලන්නකෝ මේ පැලේ හොඳින් මුල් කිහිපයක්ම තියෙනවා. ඉතින් මේ වගේ පැල අපිට නැවත සිටුව ගත්තාම හොඳින් ඉක්මනින් ලොකු කරගන්න පැල හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි තවත් ඒ වගේම මේකෙන් තව එක පැලයක් අපි ගලවලා මම ඔයාලට පෙන්නන්නම්. බලන්නකෝ ඒකත් මුල් තියෙනවා. අපි බලමු මේ එක පැලයක් තව ගලවලා ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලත් මේ වගේ පැල ගලවන්න කට් කරන්න බයයි නම් ඒ දේවල් මම කලිනුත් වීඩියෝ එකේ කිව්වා වගේ වටිනකමෙන් අඩු වර්ග අරගෙන මේ දේවල් අත්හදා බලන්න. එතකොට අතේ හුරු ආවට පස්සේ ඔයාලටත් බය නැතුව ඕනම වර්ගයක පැල මේ විදියට කට් කරන්න, පැල වෙන් කරන්න, හිටවන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක අපි පොඩ්ඩක් පැත්තකින් තියලා බලමු මේ පැල දෙක කොහොමද හිටවගන්නේ කියලා. ඉතින් මෙතෙන්දිත් මම කලින් භාවිතා කරපු මාධ්‍යම තමයි මේ පැල දෙක හිටවන්න පාවිච්චි කරන්නේ. මොකද මේ පැලත් මුල් අඩු කුඩා පැල නිසා මේ යොදාගත්ත මාධ්‍ය මේකට වඩාත් සුදුසු වෙනවා. ඒ වගේම අපි මෙතෙන්දී පැල කට් කරාම වගේම පැල වෙන් කරගත්තාම ඒ ඇති වෙන චූටි තුවාලවලට විස බීජ ගිහිල්ලා අපිට පැල මැරෙන්න පුළුවන් නිසා අඟුරු ස්වල්පයක් ඒ තුවාල වෙච්ච ස්ථානවල ආලේප කරගන්න ඕනේ. මේකට අඟුරු විතරක් නෙමෙයි ඕනම දිලීරනාශකයක් උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ විදියට අඟුරු ආලේප කරන එක තමයි. ඉතින් ඒ වගේම අපි පැලයක් වෙන් කර ගැනීමේදී හෝ කට් කර ගැනීමේදී ඒ මොහොතේම මේ දිලීරනාශක ගැල්වීම සිදු කරන්න ඕනේ. මොකද දිලීර හානි වලින් අපිට මේ පැලේ ආරක්ෂා කරගන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට මෙතෙන්ද තවත් වැදගත් දෙයක් තමයි මේ පැල අපි වෙන් කරගත්ත කුඩා පැල මුල් අඩු කුඩා පැල නිසා මේ පැල හොඳින් මුල් අද්දව ගන්න ඉක්මනින් වර්ධනය කරගන්න මෙතෙන්දි මම බඳුන් විදියට පාවිච්චි කරන්නේ 1 day cup. ඉතින් මේ 1 day cup වල විනිවිද පේන ගතිය නිසා අපිට හොඳින් මේ පැලවල මූල පද්ධතිය කොහොමද වර්ධනය වෙන්නේ කියන එක ගැනත් හොඳින් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ කප් ගන්නකොට අපි හොඳින් සිදුරු සහිතව සිදුරු කරලා මේ වතුර බැස යන විදියට මේ පැල සිටවන්න පාවිච්චි කරන්නත් ඕනේ. ඉතින් මෙතෙන්දිත් අපි අර කලින් පැලේ සිටව විදියටම
බඳුනේ යට කොටසට වගා මාධ්‍ය ස්වල්පයක් යොදලා ඒ මත පැලේ තියමින් නැවතත් පැලේ මුල් තද නොවන ආකාරයට වගා මාධ්‍ය යොදමින් පැලේ නිවැරදිව සිටවා ගන්න අවශ්‍යයි. ඉතින් මේ විදියට ඇන්තෝරියම් වගාවේ විවිධ දේවල් සඳහා එක අය විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඉතින් ඔයාලටත් ඔයාලගේ වගාව සාර්ථක කරගන්න නම් මේ ක්‍රම අත්හදා බලලා ඔයාලට ගැලපෙන ක්‍රමය තෝරගන්න එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා කියන එක තමයි මගේ නම් අදහස. මොකද එකපාරක් දෙපාරක් වැරදුනා කියලා අත්හැරලා දාන්නේ නැතුව කිහිප සැරයක් අපි උත්සාහ කරලා බැලුවොත් තමයි අපිට සාර්ථක වගාව ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඔය විදියට අද මං ගෙනා මේ වීඩියෝ එකෙන් මං හිතනවා ඔයාලත් ඇන්තෝරියම් වගාවට අලුත් කෙනෙක් නම් ඔයාලට තිබ්බ පැල හිටවන විදිය, වගා මාධ්‍ය ගැන, බඳුනක් තෝරගන්න විදිය ගැන පොඩි ගැටලු තිබ්බනම් ඒ දේවල් වලට විසඳුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ පිළිබඳව ඔයාලගේ අදහස් වගේම මීට වෙනස් ක්‍රම ඔයාලා දන්න ඔයාලගේ අත්දැකීමුත් පහලින් කමෙන්ට් කරන් යන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් මගේ channel එක තවමත් subscribe කරපු නැති ඔයාලට channel එක subscribe කරලා මේ වගේ වීඩියෝ නරඹන්න එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරමින් අදට වීඩියෝ එක අවසන් කරනවා. නැවතත් ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.